සුබදසක් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද කතා කරන්න යන්නේ grade 9 science යටතේ 7 unit එක වෙන ශාක වර්ධක ද්‍රව්‍ය. ඉතින් අපි වීඩියෝ එකට යමු. අපි දැන් මුලින්ම ශාක වර්ධක ද්‍රව්‍ය හඳුනගෙන ඉමු. ඕගොල්ලෝ දන්නවා මේ ශාකයක වර්ධනය සඳහා වාතයේ ජලය ආලෝකය වගේම කනිජ ලවණ වගේ දේවල් අවශ්‍ය වෙනවා කියලා. ඉතින් මේ කනිජ ලවණ වාතයේ ජලය ආලෝකය කියන දේවල් විතරද ශාකයක වර්ධනයට අයිති වෙන්නේ නැහැ. මීට අමතරව මේ ශාකය තුල නිපද වෙන ඇතැම් රසායනික ද්‍රව්‍යත් මේ ශාක වර්ධනය කෙරෙහි බලපාන. ඒ බලපානවා කියලා එහෙම සොයාගෙන තියෙනවා. ඉතින් මේ බීජයක් ප්‍රෝහණය වුණාට පස්සේ ඒ ප්‍රෝහණයේ ඉහළටත් මුල් පහළටත් වර්ධනය වෙන්නේ කොහොමද? ඔයගොල්ලෝ ඒක හිතලා බලලා තියෙනවද? ප්‍රෝහණයේ ඉහළටත් මුල් පහළටත් වර්ධනය වෙන්නේ කොහොමද කියලා. ඔයගොල්ලෝ පොතේ රූප දෙකක් දීලා තියෙනවා. 7 A රූපය සහ 7 B රූපය. ඒක අපි හොඳින් නිරීක්ෂණය කරලා බැලුවොත් එහෙම මේ පෝච්චිය පෙරළුණාට මේ ශාකයේ අග්‍රස්තය ඉහළට තමයි වර්ධනය වෙන්නේ. ඒ වගේම මුල් පහළට වර්ධනය වෙනවා. පෝච්චිය පෙරළුණත් නැතත් ශාකයේ අග්‍රස්තය ඉහළට තමයි වර්ධනය වෙන්නේ. මුල් පහළට තමයි වර්ධනය වෙන්නේ. ඉතින් මෙහෙම වෙන්නේ කොහොමද? ඒ පිළිබඳව සොයා බලන්න ඕගොල්ලෝ පොතේ පළවෙනි ප්‍රැක්ටිකල් එකේ තියෙනවා ක්‍රියාකාරකම 7 ඉතින් මේ ප්‍රැක්ටිකල් එකේ තියෙන්නේ පෝච්චියක සිටුවන ලද සමාන ශාක දෙකක් ගන්න කියලා. ඉතින් ක්‍රමයේ විදියට දීලා තියෙනවා එක් ශාකයක පමණක් අග්‍රස්තය කපා ඉවත් කර ශාක දෙකේ උස මැන ගන්න කියලා. සමාන පරිසර තත්ත්ව ලබා දෙමින් සතියක් පුරා දිනපතා ශාකවල උස මැන සටහන් කරන්න කියලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට තේරෙනවා මේ ප්‍රැක්ටිකල් එක කරාම මේ අග්‍රස්තයේ සහිත ශාකයේ උස වැඩි වෙනවා වගේම තමයි අග්‍රස්තයේ කපා දැම්ම අපි කැපුවනේ ශාකයක්. ඉතින් ඒ ශාකයේ උස වැඩි වෙන්නේ නැහැ කියලා. ඉතින් අග්‍රස්තයේ සහිත ශාකයේ උස වැඩි වෙනවා. අග්‍රස්තයේ කපා දැමුව ශාකයේ උස වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒකෙන් ඕගොල්ලන්ට තේරෙනවානේ මේ ශාකයේ උස වැඩිවීම කෙරෙහි මේ ශාකයේ තියෙන අග්‍රස්තයේ බලපෑමක් තියෙනවා කියලා. ඉතින් ඒ පිළිබඳව තවදුරටත් සොයා බලන්න ඕගොල්ලෝ පොතේ තව ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. ඒ තමයි ක්‍රියාකාරකම 2. ඉතින් අපි දැන් ක්‍රියාකාරකම 2ත් බලමු. ඉතින් මේ ප්‍රැක්ටිකල් එකේ අපිට තියෙන්නේ පෝච්චියක සිටවන ලද සමාන ශාක දෙකක් ගන්න කියලා. ඒ වගේම කළු කඩදාසිය ආවරණය කරපු පෙට්ටියකුත් ගන්න ඕනේ. ඉතින් ක්‍රමයේ විදියට දීලා තියෙනවා එක් ශාකයක විතරක් අග්‍රස්තය කපා ඉවත් කරන්න කියලා. කලින් ප්‍රැක්ටිකල් එකේ වගේමයි එක් ශාකයක පමණක් අග්‍රස්තය කපා ඉවත් කරන්න ඕනේ. ඉතින් ශාක දෙකටම එක දිශාවකින් එක පැත්තකින් විතරක් ආලෝකය ලැබෙන පරිදි මේ ඕගොල්ලෝ පොතේ ඇටවුමක් දීලා තියෙනවා. ඒ ඇටවුම සකස් කරන්න ඕනේ. ඕගොල්ලන්ට පේනවා මේ ශාක දෙක තියෙනවා කළු කඩදාසිය ආවරණය කළ පෙට්ටිය තුල. ඉතින් මේ අග්‍රස්තයේ සහිත ශාකයේ ටික දවසක් තිබ්බාම ආලෝකයේ දෙසට හැරී තමයි වැඩෙන්නේ. එක් දිශාවකින් විතරනේ ආලෝකය එන්නේ. ඕගොල්ලෝ කරලා බැලුවොත් එහෙම ඕගොල්ලන්ට තේරෙනවා ඒ අග්‍රස්තයේ සහිත ශාකයේ සූර්යාලෝකයේ තියෙන දෙසට හැරී තමයි වැඩෙන්නේ. හැබැයි අග්‍රස්තයේ කපා දැම්ම ශාකය ආලෝකයේ දෙසට හැරීමක් සිදු වෙන්නෙත් නැහැ, වර්ධනයක් සිද්ධ වෙන්නෙත් නැහැ. ඉතින් මේ ශාකයක් ආලෝකයේ දෙසට හැරී වැඩිවීමට ඒ ශාකයේ අග්‍රස්තයේ බලපෑමක් තියෙනවා කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. ඉතින් මම ඕගොල්ලන්ට කියවන්නේ පාඩම් පටන් ගන්නදී ශාකයක් වර්ධනය වෙන්න වාතයේ ජලය ආලෝකයේ කනිජ ලවණ වගේ දේවල් වගේම ශාකයේ තුල නිපද වෙන ඇතම් රසායනික ද්‍රව්‍යත් මේ ශාක වර්ධනය කෙරෙහි බලපානවා කියලා. ඉතින් මේ ශාක අග්‍රස්තයේ නිපද වෙන රසායනික සංයෝග තමයි මේ විදියට මේ සූර්යාලෝකයේ දෙසට අග්‍රස්තය හැරීමට උපකාරී වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ පොතේ ශාක වර්ධක ද්‍රව්‍ය හැඳින්වන්න නිර්වචනයක් දීලා තියෙනවා. ශාකයක වර්ධනය යාමනය කරනු ලබන රසායනික ද්‍රව්‍ය ශාක වර්ධක ද්‍රව්‍ය ලෙස හැඳින්වේ කියලා තමයි ඕගොල්ලෝ පොතේ නිර්වචනය කරලා තියෙන්නේ. මොකද්ද? ශාකයක වර්ධනය යාමනය කරනු ලබන රසායනික ද්‍රව්‍ය ශාක වර්ධක ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. ඉතින් මේ ඇතැම් වර්ධක ද්‍රව්‍ය මේ ශාකයේ වර්ධනය උත්තේජනය කරනවා වගේම ඇතැම් වර්ධක ද්‍රව්‍ය ශාක වර්ධනය නිෂේධනය කරනවා. ඒ කියන්නේ අඩපණ කරනවා.
ඉතින් මේ ශාකවල වර්ධනය උත්තේජනය කරන ශාක වර්ධක ද්‍රව්‍ය 3ක් ගැන ඕගොල්ලෝ පොතේ දීලා තියෙනවා. ඕගොල්ලෝ සිලබස් එකේ තියෙනවා. ඒ ශාක වර්ධක ද්‍රව්‍ය තමයි ඔක්සින්, ගිබෙරලින්, සයිටොකයිනින් කියලා කියන්නේ. ඉතින් අපි දැන් මේ ශාක වර්ධක 3 ගැන වැඩිදුරටත් කතා කරමු. ඉතින් අපි මුලින්ම කතා කරමු මේ ඔක්සින් ගැන. මේ ශාකයේ කඳේ තියෙන අග්‍රස්තේ වගේම මුලේ අග්‍රස්තේ නිපද වෙන වර්ග ද්‍රව්‍යයක් තමයි මේ ඔක්සින් කියලා කියන්නේ. ශාක කඳේ අග්‍රස්තේ වගේම මුලේ අග්‍රස්තේ තමයි නිපද වෙන්නේ මේ ඔක්සින්. ඉතින් මේ ඔක්සින් කඳෙහි වගේම මුලේ සෛලවල දික්වීම පාලනය කිරීම තමයි සිද්ධ කරන්නේ. ඉතින් මේ කඳෙහි අග්‍රස්තය ආලෝකයේ දෙසට වැඩෙන්නේ මේ කඳෙහි දෙපැත්තේ සිදුවන අසමාකාර සෛල දික්වීම නිසා. ඒක සිද්ධ කරන්නේ මේ ඔක්සින් කියන ශාක වර්ධක ද්‍රව්‍යය. ඉතින් ඕගොල්ලෝ පොතේ රූප සටහනක් දීලා තියෙනවා මේ ආලෝකය ලැබෙන විට ඔක්සින පහළට විසරණය වීම සහ ආලෝකය අඩුවෙන් ලැබෙන ප්‍රදේශයේ ඔක්සින එක් රැස්වීම වගේම ඔක්සින හේතු වෙන්නේ මේ ප්‍රදේශයේ සෛල දික් වී ආලෝකය ලැබෙන පැත්තට නැමී වර්ධනය වීම කියලා. ඉතින් මේ ශාක කඳේ අග්‍රස්තේ නිපද වෙන ඔක්සින් මදක් පහළට විසරණය වුණාට පස්සේ ඒ ප්‍රදේශයේ සෛල වලින් නව සෛල සෑදීම වේගවත් කරනවා. ඉතින් එතකොට මේ ශාක අග්‍රස්තේ ඉහළට වර්ධනය වෙනවා. මේ ස්වභාවිකවම ශාකවල හමුවන ඔක්සීනයක් වෙන්නේ මේ ශාක වර්ධක ද්‍රව්‍ය ඔක්සින් කියලා හැඳින්වුවාම ඔක්සින් වර්ගත් අපිට තියෙනවා. මේ ස්වභාවිකව ශාකවල හමුවන ඔක්සින් වර්ගයක් තමයි ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ් කියන්නේ. IAA කියලාත් අපි හඳුන්වනවා. මොනවාද? ස්වභාවිකවම ශාකවල හමුවන ඔක්සීනයක් තමයි ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ් කියලා කියන්නේ. ඉතින් ඒ වගේ මේ ශාකයට ආලෝකය අඩුවෙන් ලැබෙන පැත්තේ ඔක්සින් වැඩි ප්‍රමාණයක්ද ආලෝකයේ වැඩියෙන් ලැබෙන පැත්තේ ඔක්සින් අඩු ප්‍රමාණයක්ද එක්රැස් වෙනවා. එතකොට මේ ආලෝකයේ අඩු පැත්තේ ඉඳලා සෛල දික්වීම හේතුවෙන් මේ ශාකයේ අග්‍රස්තේ ආලෝකයේ දෙසට හැරී වර්ධනය වීම සිදුවීම තමයි දැන් මම ඔයගොල්ලන්ට මේ ප්‍රැක්ටිකල් වලින් සිද්ධ කළේ. ඉතින් ඔයගොල්ලන්ට මේ ප්‍රැක්ටිකල් වලිනුත් මේ ක්‍රියාවලිය තේරෙනවනේ. ඒ වගේම තමයි මේ ඔක්සින් වලින් මේ ශාකවල පාර්ශ්වික අංකුර තියෙනවනේ. ඔයගොල්ලෝ 7 වසරේදී ඉගෙන ගත්ත මේ පාර්ශ්වික අංකුර ගැන. ඒ පාර්ශ්වික අංකුර වර්ධනය කිරීම නිෂේධනය කරනවා. නිෂේධනය කියලා කියන්නේ අඩපණ කරනවා කියලා. ඉතින් අග්‍රස්තේ කැපුවාම රිකිලි දැමීම සිද්ධ වෙන්නේ ඒක නිසා. ඉතින් උද්‍යාන විද්‍යාවේදී පවා මේ පඳුරු ශාක පවත්වා ගැනීම සඳහා ඒවල අග්‍රස්තේ කප්පාදු කිරීම සිද්ධ කරනවා. ඉතින් දැන් ඔයගලන්ට ඔක්සින් කියන ශාක වර්ධක ද්‍රව්‍ය ගැන හොඳින්ම පැහැදිලි වෙන්නේ නැති කියලා මම හිතනවා. ඒ වගේම ඔයගොල්ලෝ පොතේ මේ ඔක්සින් නිසා මේ උද්‍යාන විද්‍යාවේදී පඳුරු ශාක පවත්වා ගන්න මේ රිකිලි දැමූ දෙලුම් ශාකයක් ඔයගොල්ලෝ පොතේ දීලා තියෙනවා. ඒ රූප සටහනත් මම දැන් දාන්නම්. ඉතින් අපි ඊළඟට කතා කරමු මේ ගිබෙරලින් කියන ශාක වර්ධක ද්‍රව්‍ය ගැන. ඉතින් මේ ගිබෙරලින් වලින් සිද්ධ කරන්නේ මේ ශාක කඳන් වල දික්වීම. අර ඔක්සින් කියන ශාක වර්ධක ද්‍රව්‍ය වලින් කරේ ශාකයේ අග්‍රස්තය සහ ශාක මුලයේ අග්‍රස්තය වර්ධනය කිරීම. ගිබෙරලින් කියන ශාක වර්ධක ද්‍රව්‍ය වලින් සිද්ධ කරන්නේ ශාක කඳන් වල දික්වීම. ඉතින් මේ ශාක කඳන් වල දික්වීම කරේ තමයි ගිබෙරලින් ප්‍රධාන වශයෙන් බලපාන්නේ. ඒ වගේම මේ ශාකයේ තියෙන පළ වර්ධනය කිරීම සඳහාත් බලපෑමක් ඇති කරනවා මේ ගිබෙරලින්. ඉතින් අපි ඊළඟට සයිටොකයිනින් කියන වර්ධක ද්‍රව්‍ය ගැන කතා කරමු. මේ සයිටොකයිනින් මගින් මේ සෛල විභාජනයේ වේගවත් කිරීම තමයි සිද්ධ කරන්නේ. ඉතින් එමගින් සිද්ධ වෙන්නේ මේ ශාකයේ තියෙන පුෂ්ප පත්‍ර ඵල හා මුල්වල වර්ධනය වගේම මේ ශාකවල බීජ පොරෝහණයද වේගවත් වීම සිද්ධ වෙන එක. ඒ වගේම මේ ශාකවල වියපත් වීම ප්‍රමාද කරන්නේත් මේ සයිටොකයිනින් කියන වර්ධක ද්‍රව්‍ය. ඉතින් දැන් මම සයිටොකයිනින් වල ඕගොල්ලන්ට කෘත්‍යයන් කිහිපයක්ම කිව්වා. සයිටොකයිනින් මගින් තමයි මේ සෛල විභාජනය වේගවත් කරන්නේ. ඒ වගේම පුෂ්පපත්‍ර ඵල වගේම මුල්වල වර්ධනයක් සිද්ධ කරන්නේ සයිටොකයිනින්. ඒ වගේම ශාකවල බීජ පොරෝහණය වේගවත් කරන්නේ සයිටොකයිනින්. ඒ වගේම අවසාන වශයෙන් සයිටොකයිනින් සිද්ධ කරන කෘත්‍යයක් තමයි ශාකවල වියපත් වීම ප්‍රමාද කිරීම. ඒ වගේම ඕගොල්ලෝ පොතේ තව කොටසක් දීලා තියෙනවා ප්‍රශ්නයක් විදියට ශාක පත්‍ර සහ ඵල මේරූ විට ඒවා පතනය වන්නේ ඇයි? ඒවා පතිත වෙන්නේ ඇයි කියලා තමයි තියෙන්නේ. ඒකම පොතේ විස්තර කරලා තියෙනවා අපි බලමු. පතනය වෙන්නේ කියන්නේ ඒවා බිමට වැටෙන්නේ ඇයි කියලා තමයි දල අදහස තියෙන්නේ.
ඉතින් මේ ශාක පත්‍ර ඵල මේරු විට ඒවා පතනේ වන්නේ ඇයි කියලා දැන් අපි බලමු. ඉතින් මේ ස්වභාවිකව වර්ධනය වීම අවසන් වුණාට පස්සේ මේ ගිලිහුණු ශාක පත්‍රවල නටුවේ කෙළවර හා වර්ධනය වෙමින් පවතින ඒ කැඩිච්ච පත්‍ර නටුවේ කෙළවර පරීක්ෂා කර බැලීමෙන් අපිට මේක නිරීක්ෂණය කරන්න අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් මේ ඵල සහ පත්‍ර පතනයේදී සිද්ධ වෙන්නේ ඒ වායේ නටුවේ කඳට ආසන්නව ඡේදස්තරය කියලා හැඳින්වෙන පටක ස්තරයක් තියෙනවා. මේ ඵල සහ පත්‍ර පතනයේදී ඒ වායේ නටුවේ කඳට ආසන්නව ඡේදස්තරය කියලා පටක ස්තරයක් තියෙනවා. ඒ පටක ස්තරයක් හට ගන්නවා. ඉතින් මේ ඡේදස්තරයේ සෑදීමට හේතු වෙන ඵල සහ පත්‍ර මේරීමත් සමග ඒ ඡේදස්තරයේ සෑදීමට හේතු වෙන වර්ධක ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වෙනවා මේ ඵල සහ පත්‍ර මේරීමත් සමග. ඉතින් ඒක නිසා මේ ඡේදස්තරයේ හේතුවෙන් පත්‍ර සහ ඵල ශාකයෙන් ගිලිහීම සිද්ධ වෙනවා. ඉතින් එහෙම දැන් මේ ශාක පත්‍ර සහ ඵල මේරුණාට පස්සේ ඒවා පතනේ වෙන්නේ ඇයි කියලා දැන් ඔයගොල්ලෝ දන්නවනේ. එහෙම වෙන්නේ මේ ඵල සහ පත්‍ර පතනයේදී ඒවායේ නටුව තියෙනවනේ. ඒ නටුව කඳට ආසන්නව තියාගන්න පටක ස්තරයක් හට ගන්නවා ඡේදස්තරය කියලා. ඉතින් මේ ඡේදස්තරයේ සෑදීමට හේතු වන වර්ධක ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වෙනවා ඒ ඵලපත්‍ර මේරීමත් සමග. ඉතින් ඒක නිසා ඡේදස්තරයේ සෑදෙන්න අඩංගු වර්ධක ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වෙන නිසා පත්‍ර වගේම ඵල ශාකයෙන් ගිලීම සිද්ධ වෙනවා. ඒක නිසා තමයි මේ ශාක පත්‍ර ඵල මේරුණාට පස්සේ ඒවා පතනේ වෙන්නේ. ඉතින් අපිට පොතේ අවසාන කොටස ඊළඟට කතා කරන්න තියෙන්නේ කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය වල ප්‍රයෝජන. ඉතින් මේ කෘෂි කර්මාන්තයේදී තමයි මේ වර්ධක ද්‍රව්‍ය ගොඩාක්ම ප්‍රයෝජනවත් වෙන්නේ. ඒ වගේම උද්‍යාන විද්‍යාවේදී වගේම විසිතුරු පැල වගාවෙත් මේ කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය බහුලව භාවිතා වෙනවා. ඉතින් ඒ වගේ භාවිතා වන කෘත්‍රිම වර්ධක කිහිපයක් සහ ඒවායේ ප්‍රයෝජන දක්වන වගුවක් ඕගොල්ලෝ පොතේ දීලා තියෙනවා. කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය දීලා තියෙනවා. අපි බලමු පළවෙනියටම දීලා තියෙන්නේ 2,4 DPA. ඉතින් ඒ DPA කියලා හඳුන්වලා තියෙන්නේ ඉංග්‍රීසියෙන් කෙටි කරලා ඒ DPA පළවෙනි අකුරු තුන. ඒ පළවෙනි අකුරු තුනෙන් කියවෙන්නේ ඩයිලොක්‍රෝලොෆීනොක්සි ඇසිටික් අම්ලය කියලා. පළවෙනියටම දීලා තියෙන්නේ ඩයිලොක්‍රෝලොෆීනොක්සි ඇසිටික් අම්ලය 2,4 DPA. ඊළඟ කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය තමයි 2,4,5 TPA. ඒ කියන්නේ 2,4,5 TPA වලින් හඳුන්වන්නේ ට්‍රයිලොක්‍රෝලොෆීනොක්සි ඇසිටික් අම්ලය. මේ ඩයිලොක්‍රෝලොෆීනොක්සි ඇසිටික් අම්ලය සහ ට්‍රයිලොක්‍රෝලොෆීනොක්සි ඇසිටික් අම්ලයෙන් සිද්ධ වෙන ප්‍රයෝජන තමයි මේ කුඹුරු වල වැඩෙන පළල් පත්‍ර වල් පැලෑටි නාශකයක් ලෙස යොදා ගැනීම. කුඹුරු වල වැඩෙන පළල් පත්‍ර වල් පැලෑටි නාශකයක් ලෙස යොදා ගැනීම සමග මේ කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය වලින් සිද්ධ කරන්නේ. ඊළඟට IAA කියලා හඳුන්වන ඉන්ඩෝල් ඇසිටික් අම්ලය සහ IBA කියලා හඳුන්වන ඉන්ඩෝල් බියුට්‍රික් අම්ලයේ ප්‍රයෝජන තමයි අතු කැබලේ ඉක්මනින් මුල් අද්දවා ගැනීම සහ ඵල ඉක්මනින් වර්ධනය කර ගැනීම. මේ කෘෂි කර්මාන්තයේදී ගොඩක් ගොවි මහතෝ මේවා භාවිතා කරනවා මේ අතු කැබලේ ඉක්මනින් මුල් අද්දවා ගැනීම සහ ඵල ඉක්මනින් වර්ධනය කර ගැනීම සඳහා. ඊළඟ කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය විදියට දීලා තියෙන්නේ NAA. ඒ කියන්නේ නැප්තලින් ඇසිටික් අම්ලය. ඒ නැප්තලින් ඇසිටික් අම්ලයේ ප්‍රයෝජන තමයි ගස්වල ගෙඩි අකාලයේ වැටීම වැළැක්වීමට සහ අන්නාසිවල අවාරයේ ඵලදාව ලබා ගැනීමට. ඔයගොල්ලෝ දන්නවනේ ඕනෑම ඵලයක වාරයක් තියෙනවා කියලා. ඉතින් ඒ වාරෙදි ලබා ගන්න නැතුව මේ අන්නාසි අවාරයේත් ඵලදාව ලබා ගැනීමට තමයි මේ නැප්තලින් ඇසිටික් අම්ලය භාවිතා කරන්නේ. නැප්තලින් ඇසිටික් අම්ලයේ ප්‍රයෝජන දෙකක් තියෙනවා. ගස්වල ගෙඩි අකාලයේ වැටීම වැළැක්වීම සහ අන්නාසිවල අවාරයේ ඵලදාව ලබා ගැනීමට. ඒ වගේම අවසාන කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය විදියට ඕගොල්ලෝ වගුවේ දීලා තියෙනවා සයිටෝසෙල් කියලා. ඒ සයිටෝසෙල් වල ප්‍රයෝජනය තමයි අවාරයේ ගස්වල ඵල හට ගැනීමට. ඉතින් ඒකට නිදසුන් විදියට ඕගොල්ලෝ දීලා තියෙනවා අඹ කියලා. ඉතින් දැන් ඕගොල්ලෝ කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය වගේම කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය වල ප්‍රයෝජනත් හඳුනාගත්තා. ඉතින් ඒ විදිහම මේ පාඩමේ සියලුම කරුණු ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා ඉවරයි. ඉතින් මගේ YouTube channel එකට අලුත් කෙනා නම් channel එක දැන්ම subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඒ වගේම යාළුවන්ට දැනගන්න share කරන්න. ඉතින් මගේ YouTube channel එකත් එක්ක දිගට පැහැදිලි වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා.